දැන් අපි කතා කරමු මේ මෙඩිකේෂන් එරර් සිදුවියකේ අවස්ථාවන් නැත්තම් ස්ටේජස් මොනවද කියලා. එකක් තමයි prescribing stage එක. දෙවෙනි එක තමයි transcribing stage එක. තුන්වෙනි එක dispensing stage එක. හතර administration stage එක. පහ monitoring stage එක. මොකද මේ prescribing stage එකේදී වෙන්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් අපි වෛද්‍යවරයෙක් නියම කරනවා අවුරුදු 6ක් වයසක දරුවෙකුට බබාගේ වයස අවුරුදු 6යි බර කිලෝග්‍රෑම් 20යි PCM 500 mg 3 times. ඉතින් මෙතෙන්දී ඇත්තටම දරුවගේ බරට අනුව ඒ වගේ දරුවගේ වයසට අනුව මේ නිකුත් කරපු ඖෂධය ගත්තාම වැඩිහිටියගේ ඖෂධ මාත්‍රාවක්. ඉතින් මේක නිසා දරුවාට හානි සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි transcribing stage එකේදී අපි දන්නවා වෛද්‍යවරයෙක් ඖෂධයක් ලිව්වට පස්සේ අපි ඒක නැවත වරක් ඩ්‍රග් chart එකට ගන්නවා. නේ නැත්නම් අපි නැවත ලියනවා. අන්න ඒ වගේ ලියන වෙලාවකදී මේ transcribing අවස්ථාවේදී අපි අතින් සමහර වචනයක් අකුරක් වෙනස් වුණොත් එතන වෙනත් ඖෂධයක් ලියවෙන්න පුළුවන්. එතකොට රෝගියාට ලබා දෙනකොට මේ පිළිබඳව අපි සැලකිලිමත් නොවුනොත් රෝගියාට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි dispensing stage එකේදී ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට prednisolone 40 mg වෙනුවට propranolol 40 mg රෝගියාට ලබා දීලා සිදුවුණු මෙඩිකල් එරර් එකක් පිළිබඳව UK වල සඳහන් වුණා කියලා WHO එකේ මේ දේශනයේ තිබුණ මේ ස්ලයිඩ්ස් වල සඳහන් කරලා තිබුණා. ඒ වගේම තමයි administration stage එකේදී මේ administration stage එකේදී තමයි ගොඩක් හානි සිද්ධ වෙන්න තියෙන අවස්ථාවන් වැඩි ගොඩක් අපිට හානි සිද්ධ වෙන්න වැඩිපුරම හානිය සිද්ධ වෙන්න තියෙන අවස්ථාවන් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් වෛද්‍යවරයෙක් අපිට නියම කරනවා 10 unit insulin. ඔහු ඒක ලියන්නේ 10 එතන ස්ටොප් මාක් එකක් තිතක් තියලා බිංදුව ලියලා යුනිට් ලියනවා. එන්න ලියලා තියෙනවා. හැබැයි මේක අපි ඉන්සුලින් ලබා දෙන එක්කෙනා තේරුම් ගන්නවා 100 units of insulin කියලා. එතකොට මේ 10 unit දෙන්න ඕන එක්කෙනාට 100 දුන්නොත් මොකද වෙන්නේ? ඒතර ලොකු හානියක් රෝගියාට සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ඖෂධ ලබා දීමේදී මේ ස්ටේජස් ටික මතක තියාගෙන ඒකට අනුව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒතර මේ තමයි 5 movements for medication safety කියන එක World Health Organization එකෙන් හඳුන්වලා දීලා තියෙනවා.